හෙලෝ ගයිස් සදනාම සාධනය පිළිගන්න මගේ YouTube channel එකට ඊයේ පැවතුණු IPL තරගාවලිය 57 වෙනි තරගය CSK සහ KKR අතර තමයි මේ තරගය පැවැත්ුනේ. මෙහිදී මුලින්ම පන්දුවට පහර දුන්නු KKR කණ්ඩායම ලකුණු 179ක් විකට් 6කට පන්දුවට 20 අවසානයේ ලබා ගන්න සමත් වුණා. මෙහිදී විශේෂයෙන්ම අජින්ක්‍ය රහානි වැඩිම ලකුණු ලබා ගන්න සමත් වුණා. ඔහු ලකුණු 48ක් පන්දු 33කින් ලබා ගන්න සමත් වුණා. ඒ වගේම මනිෂ් පාණ්ඩේ ලකුණු 36ක්, ඒ වගේම ඇන්ඩ්‍රු රසල් වේගවත් ලකුණු 38ක් ලබා ගන්න සමත් වුණා. ඒ අනුව පන්දු යැවීමේදී නූර් රහමන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණා. පන්දුර 4 ලකුණු 30කට සීමා කරන කඩලු 4ක් තවා ගන්න ඔහු සමත් වුණා. මේ තරගයේදී අතන මතීෂට කඩලු ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි ඔහු අවසන් පන්දුවරේ ලකුණු 6කට සීමා කරමින් විශිෂ්ට අවසන් පන්දුවරයක් යැවීමට සමත් වුණා. එවැගේම පිළිතුරින්ම ක්‍රීඩා කරන්න පිළිපැමිණි CSK පිතිකරුවන්ගේ මුල් කඩලු දෙක ඉතා ඉක්මනින් බිඳවීමට KKR පන්දු යවන්න සමත් වුණා. එහිදී ආරම්භ පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබා පිටින් ඉවත් කිරීමට ඔවුන් සමත් වුණා. ඒ වගේම ඊළඟට ඉතාමත් වේගවත් ඉනිමක් දියත් ගන්න සමත් වුණා. උර්විල් පටේල් කියන ක්‍රීඩකයා පන්දු 11කින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වුණා. පවර් ප්ලේ එක අවසාන වෙදී ලකුණු 62යි කඩලු 5ක් විදිහට තමයි සුපර් කිංස් ඉනිම සටහන් වුණේ. ඊට පස්සේ ඊට පැමිණි ඩෙරල් බ්‍රෙවිස් සහ ශිවන් ඩුබේ තම හොඳ පාර්ට්නර්ෂිප් එකක් අධ්‍යයත් කරමින් CSK මේ චේස් එක තම පහසු කිරීමට සැලසුවා. ඉතින් විශේෂයෙන්ම විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරා බ්‍රෙවිස්. ඔහු පන්දු 25කින් ලකුණු 52ක් ලබා ගන්න සමත් වුණා. 6/4ක් සහ 4/4ක් සමගී වේගය 208යි. ඔහු එක පන්දුවාරයක ලකුණු 30ක් ලබාගෙන සමත් වුණා. 6/3ක් සහ 4/3ක් සමගින්. ඒ වගේම ශිවන් ඩුබේ පන්දු 40කින් ලකුණු 45ක් ලබාගෙන සමත් වුණා. ඉතින් අවසාන පන්දු KKR පන්දු වෙන සමත් වුණා. ඉතින් අවසාන පන්දුවට ඕවරේට ලකුණු 8ක් පමණයි ලබා ගන්න සිටියේ. ඉතින් MS ධෝනි එම ජයග්‍රහණය සම්පූර්ණ කරමින් සුරකිව CSK කණ්ඩායම ජයග්‍රහණය කරා ඔසවාගෙන ගියා. එහිදී කඩලු දෙකක ජයග්‍රහණයක් CSK කණ්ඩායම ලැබුණා. ඉතින් මේ ජයග්‍රහණයත් එක්ක CSK කණ්ඩායම මේ ජයග්‍රහණය කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඔවුන් දැනටමත් එලිමිනේට් වෙලා ඉවරයි මේ තරගාවලියෙන්. හැබැයි KKR කණ්ඩායමත් දැඩි අනිශ්චිතතාවයකට පත් වුණා මේ පරාජයත් සමග. ඒ වගේම මේ පරාජයත් සමග KKR කණ්ඩායම තව ප්‍රසාද ලකුණු සටහනේ 6 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. ඉතින් තරග 12යි ජයග්‍රහණ 5ක් සහ පරාජය 6ක් සමග ලකුණු 11ක් ලබාගෙන තමයි ප්‍රසාද ලකුණු 11ක් ලබාගෙන 6 වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. ඉතින් ඔවුන්ට තව තරග දෙකයි තියෙන්නේ. ඉතින් මේ තරග දෙකම ජයග්‍රහණය කරන්න ඕන ප්ලේ ඔෆ්ස් යාමට නම්. ඉතින් ඒක පොඩක් අමාරු කාරණයක් බවට පත් වෙනවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් subscribe කරලා set වෙන්න. එහෙනම් ජය වේවා.